හලෝ යාළුවනේ මගේ වීඩියෝ බලන ඔයාලව මම අද සුබ දවසක් කියලා පිළිගන්නවා. අද මාතෘකාව පොඩ්ඩක් වෙනස් එකක්. ජනකවි පිළිබඳව උපහාසාත්මක ජනකවි. පැරණි සිංහල ගැමි සමාජය විසින් එදිනදා ජීවිතයේදී මුහුණ පාන්නට සිදුවන විවිධ අවස්ථාන් පිළිබඳ කවියට නැගුණු උපහාසාත්මක ජනකවි පිළිබඳවයි අද මාතෘකා කරගන්නේ. ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ අමුතුබත් දීම අත ඇල්ලුමෙන් දැනේ හානාහිය පානා අඩ හැරෙන් දැනේ ගොඩල්ලේ තරම දැනගෙන ලිඳ කපනු බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු කඩුල්ලේ තරම දැනගෙන කඳ බඳිනු තමුන්ගේ තරම දැනගෙන කල් හරිනු රන්විමනේ සිටි මුද්දුක නැති වෙද්ද පැනිමීයේ කෑමුත් බඩගිනි නැද්ද මිනිබරණින් සෑදූ මුද්ගත නොදිරද්ද පැණිවරකා ගසටත් හෙන නොවදීද ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද දත නැතිදා හුදඩු ගිනි තපින්ටද වෙර නැතිදා ගහගත්තේ දිනන්ටද යුද ඇතිදා නැති කඟ කොස් කොටන්ටද එකුණදාට උක්දණ්ඩේ පැණිසේමා වෙඟුණදාට යක් දෙබරේ වදසේමා ගොසින් ගොසින් කටුවත්තේ අගසේමා ඉතින් ළඳේ කරවිල තිබ්බටු සේමා නහින දෙහින කාලෙට පින් කෙරුම යොත වහින කලට කූරින් විල්වලින් එන බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත පනිනාරිලවුන්ට ඉනිමක්කමක් නැත අඳුරු කළුවරේ පඳුරට මුවා වෙලා විදුලිය එළිය දැක ගිනි හුලදියේ හෙලා අනුන් ලියන් දැක ගමලියට තලතලා දුවන මුවන් දැක නොදමන් නෙළූ පලා